සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මට හම්බුණා ජන කවි දෙකක්. අද කතා කරන්නේ ජන කවි ගැන. ඉතින් විශේෂයෙන්ම ජන කවි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතලා බලලා කාලය අරගෙන ලියන කවි වගේ නෙවෙයි. ජන කවි වල විශේෂත්වය තමයි මොකක් හරි දුකක් හරි වේදනාවක් හරි සතුටක් හරි මොකක් හරි සිදුවීමක් මුල් කරගෙන ෂණික වේ මොහොතේ ලියවෙන කලාංගයක් තමයි ජන කවි කියලා කියන්නේ. එතකොට ඒ වගේ ජන කවි ගොඩාක් අතීතයේ ලියවිලා තියෙනවා. ඒවා ෂණිකව ලිව්වට හරසුන් ඒවා නෙවෙයි හරවත් ඒවා. ඉතින් මම අද මේ කතා කරන කවි දෙක මම ඇතුළු මේක බලන හැම කෙනෙක්ම දන්නා කියන පොදු කවියක්. ඉතින් මේ කවිය මේ සිද්ධිය සිද්ධ වෙන්නේ තරුණයෙක් සහ තරුණියක් අතර. තරුණයෙක් ඉන්නවා ගොම්මන් වෙලාවේ සාමාන්‍යයෙන් වැහිබර කාලගුණයක් තියෙන වෙලාවක අම්බලමක. මේ තරුණයා ඉන්නේ මේ අම්බලමේ හරි තනියෙන්. ඉතින් ඒ වෙලාවේදී එක තරුණියක් මේ ගොම්මනේ මේ හීන් හිරිකිඩ වැටෙන හවස් කාලේ තනියම එනවා. මේක දැකපු තරුණයා මේ දිහා බලලා කවියකින් පුංචි ඇරයුමක් කරනවා අර තරුණියට. මොකද්ද කරන ඇරයුම? මේ තරුණයා කියනවා අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ හිමියන් නැති ගමන් තනි මගකින්ද නගෝ අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ. ඕක තමයි මේ තරුණයා අර තරුණියට කරන ආයාචනාව. මේ තරුණිය සද්ද නැතුව ගියේ නෑ. දැන් අද වගේ නම් Facebook දාලා YouTube දාලා අරුට කනට දෙකුත් ගහලා මුළු ලෝකයක් දැනගන්නවා. හැබැයි මේ තරුණිය මෙතන හරිම බුද්ධිමත්ව හරි ලස්සන පිළිතුරක් දෙනවා. කොහොමද? අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හන්දා බාල මස්සිනා පස්සෙන් එන හන්දා යන්නම් අයියන්දි ගම රට දුර හන්දා. බලන්න හරි ලස්සනට අර තරුණයාගේ හිත රිද්දුවෙත් නැහැ. ඇයත් ආරක්ෂා වෙලා ඇය එතනින් බැහැර වෙලා යනවා. සමහරක් විට මස්සිනෙක් පිටිපස්සෙන් එන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කෙසේ හෝ හරිම සංයමයෙන් අර තරුණයාගේ හිත රිද්දන්න නැතුව ඇයත් ආරක්ෂා වෙලා අපූර්වට ලස්සන පිළිතුරකුත් දීලා එතනින් ඇයගේ ආරක්ෂාව සකස් කරගෙන බැහැර වෙලා යනවා. එදා ලියවිච්ච එදා ගොඩ නැගුණු සමාජයේ ජන කවිය ඔය වගේ හරි ලස්සන තැන් අපිට හම්බෙනවා.